අංගුලිමාල ජාතක කතාව. ඒ නම කෙදිරුවේ ඉතා බියෙන්. එතරම් බියකරුයි. අංගුලිමාල ඇගිලි 999ක් කැපූ මිනිසක්. අහිංසක වරක දීප්තිමත් සිසුවෙක් යහළුවන්ගේ ඊර්ෂ්‍යාව සහ බොරු කීම නිසා මිනීමරුවෙක් විය. අහිංසක පාසලේ ඉතා දීප්තිමත් සිසුවෙක්. ඊර්ෂ්‍යාව සහ බොරු කීම ඒ හැමදේම වෙනස් කළා. තක්ෂිලව ඉන්දියාවේ ඈත ගමක තිබුණ පාසලක්. එහි ඉගෙනගත් අහිංසකට අනිත් ළමුන් ඊර්ෂ්‍යා කළා. යාළුවන් අහිංසකට විරුද්ධව ගුරුතුමාට කේලම් කීය. මේන් කෝපයට පත් ගුරුතුමා අහිංසකට නොසිතූ දරුණු දඩුවමක් දුන්නා. නැවත ගුරුතුමාගේ ගෞරවය ලබා දීමට නම් එය කළ යුතුම විය. ගුරු ගෞරවය ලබා දීමට ඔහුට මිනීමැරීමට අණකරන ලදී. ඉතින් අහිංසක එය කළේය. නැවත නැවතත් මිනිස් දකුණු සුලැගිලි 1000ක් කපාගෙන එන්න. විශ්වාස කරන්න බැරි තරමට ඔහු පාසල හැර ගෙදර යන්න සිතන් නැතුව ඇගිලි කපා ඇදුරුතුමා සතුටු කිරීමට සිතාගත්තේය. දරුණු අභියෝගයක්. මිනිස් දකුණු සුලැගිලි 1000ක්. තමාගේ ගෞරවය නැවත ලබා ගැනීමට අහිංසක මිනී මැරීමට පටන් ගත්තේය. වරකට ඇගිල්ල බැගි. ඔහුට මිනිසුන් බිය. මිනිසුන් කැමැත්තෙන් තම කුඩා ඇගිලි අත්හැරීමට මැලි වන බවත්, ඒවා ලබා ගැනීම සඳහා ප්‍රචණ්ඩත්වයට සහ ඝාතනයට යොමු වීමට ඔහුට සිදුවන බවත් අවබෝධ විය. ඔහුගේ නම ඇසූ සැනින් මුළු ගම්මානයම පලා යයි. ඔහුගේ මෙම බිහිසුණු කම හා වැඩෙන ලේ වැගිරෙන ඇගිලි මාලය නිසා ඔහුට අංගුලිමාල යන අන්වර්ථ නාමය ලැබුණි. එහි අර්ථය ඇගිලි මාලය යන්නයි. මුළු ගමම සුසාන භූමියක් බවට පත් වූ අතර කිසිවකු තම නිවෙස් වලින් පිටතට ගියේ නැත. ඔහුගේ බෙල්ල වටේ ඇගිලි 999ක් එල්ලිලා තිබුණා. තව එකක් ඕනේ. දිනක් අංගුලිමාල ඔහුගේ අවසන් ගොදුර දඩයම් කරන්නට යන විට සෙමින් බියෙන් තොරව ඇවිදින භික්ෂුවක් දුටුවේය. ඔහු දිව්වා. ඔහු කෑ ගැහුවා. ඔහු ලුහු බැඳ ගියා. නමුත් ඔහුට එම තැනැත්තා වෙත ළඟා වීමට නොහැකි විය. ඒ ගෞතම බුදුන් වහන්සේමය. අංගුලිමාල සැඟවී සිටි. ඔහු බුදුන් වහන්සේ මරා දැමීමට දිව ගියේය. නමුත් ඔහු කොතරම් වේගයෙන් ගමන් කළත් ඔහුට බුදුන් වහන්සේ අල්ලා ගැනීමට නොහැකි විය. නවතින්න. අංගුලිමාල කෑ ගැසුවේය. බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා. මම නැවතුණා. ඔබ කවදාද නතර වෙන්නේ? ඔබත් නතර විය යුතුයි. සියල්ල වෙනස් කළ මොහොතක්. සංසුන් දෑසින් හැරෙන ගෞතම බුදුන් වහන්සේ දුටු අංගුලිමාල කම්පනයට පත්විය. අංගුලිමාල දනින් වැටුනි. ඒ මොහොතේ ඔහුගේ කෝපය පහව ගියේය. අංගුලිමාල තමාගේ ඇගිලි මාලය දුටුවේය. මේ විපතින් නිදහස් වීමට සිතාගත්තේය. බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ මිනීමරුවා භික්ෂුවක් බවට පත්විය. භීෂණය සාමය බවට පත්විය. විනාශ කරන්නා සුව කරන්නෙකු බවට පත්විය. ලෝකය ඔහුගේ අපරාධ මතක තබා ගත්තද ඔහු අවසානයේ සත්‍යයේ මාවතේ ගමන් කළේය. ඔබ කොතරම් වැටී සිටියත් ඔබට නැගී සිටිය හැකිය. ඔහු මරණයේ මාලයක් පැළඳ සිටියේය. ඔහු සාමයේ සලුව තෝරා ගත්තේය. නරකම දෙයක් පවා ඉන් මුදවා ගත හැකිය. ගෞතම බුදුන් වහන්සේ මෙසේ වදාළසේක. අංගුලිමාල පැවිදි වීමෙන් ටික කලකට පසු මිය යයි. ඔහුගේ මරණින් පසු අංගුලිමාල නිර්වාණය ලබා ඇත. මෙතරම් පිරිසක් මරා දැමූ කෙනෙකුට තවමත් නිවන ලබා ගත හැක්කේ කෙසේද? බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ බොහෝ පාප ක්‍රියාවන් කිරීමෙන් පසුව වුවද. පුද්ගලයෙකුට යහපත් අතට හැරී බුද්ධත්වය ලබා ගැනීමට තවමත් හැකියාවක් ඇති බවයි.